ශ්‍රී ලංකාවේ නිස්කලංක ගම්මානයක තරුණ භික්ෂුවක් සත්‍ය, කරුණාව සහ බෞද්ධ සාරධර්ම පුනර්ජීවනය කිරීම සඳහා කැප්‍ර වූ ජීවිත කාලය පුරාම පවතින ගමනක් ආරම්භ කළේය. පැහැදිලි වචනයෙන් සහ නිර්භීත විශ්වාසයකින් යුතුව උන්වහන්සේ සදාචාරාත්මක ශක්තිය, කරුණාව සහ නූතන ජීවිතයේදී සිහිය පිහිටුවා ගැනීමේ වැදගත්කම ගැන කතා කිරීමට පටන් ගත්තා. උන්වහන්සේගේ ධර්මදේශනා දිවයින පුරා නිවෙස්වලට ළඟා වූ අතර අවංකව ජීවත්වීමට සහ බෞද්ධ පිළිවෙතෙහි හරය නැවත සොයා ගැනීමට දහස් ගණනකට ආభాෂය ලබා දුන්නේය. සතුට ධනයෙන් හෝ බලයෙන් නොව කරුණාව, සරල බව සහ සිහිය තුලින් සොයාගත හැකි බව උන්වහන්සේ ජනතාවට මතක් කර දුන්නා. ව්‍යාකූලත්වයේ සහ සදාචාරාත්මක පරිහානිය පවතින යුගයක උන්වහන්සේගේ වචන සමාජය තුල පාරිශුද්ධත්වය, අවංකකම සහ විනය ඉල්ලා සිටින මඟ පෙන්වන ආලෝකයක් බවට පත්විය. උන්වහන්සේගේ අපවත් වීම ජාතියක් කඳුලින් තැබූ නමුත් උන්වහන්සේගේ ධර්මය ඉතිරි විය. ඒ ශ්‍රද්ධාවෙන් සවන් දුන්න අයගේ හදවත් තුල දෝංකාර දෙන හඬකි. උන්වහන්සේගේ හඬ නිහඬ වුවද උන්වහන්සේගේ පණිවිඩය තවමත් ගණන් කළ නොහැකි හදවත්, කරුණාව, විනය සහ සාමය කරා යොමු කරයි. පූජ්‍ය ගංගුඩවිල සෝම හිමියන්ගේ ජීවිතය සත්‍ය සහ කරුණාව මත පිහිටි එක් හඬකට මුළු මහත් ජාතියකගේ හර්ද සාක්ෂිය අවදි කළ හැකි බවට මතක් කිරීමකි.